සම්බන්ධ වෙන්නට සූදානම් වෙනවා මේ මොහොතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සමගින් අතුල කරුණානායක මහතා අපි සජීවීව සම්බන්ධ කරගන්නටයි මේ සූදානම් වෙන්නේ. අතුල කරුණානායක මහතා සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් රංගන. මට ඔබතුමත් එක්ක නිශ්චිත කාරණා තුනක් කතා කරන්න ඕනි අපේ රටේ පුරවැසියන් වෙනුවෙන්. මීට පෙර එක්තරා රූපවාහිනී වැඩස්ථානකදීත් ඔබ අනාවැකි පළ කර තිබුණු නිසා මම විශේෂයෙන් මේ උදෑසන ඔබ සම්බන්ධ කරගත්තේ. පළමු කාරණාව මම එකින් එක යන්නම් කෙටි උත්තර ලබා දෙන්න ඔබතුමාට අවශ්‍ය කාලය ගන්න කිසි ගැටලුවක් නැහැ. වර්තමානයේ කාලගුණ තත්ත්වය මේ මොහොතේ කොහොමද? පළමු ප්‍රශ්නය මගේ. ඔව් මේ මොහොතේ ගත්තම පෙර දිනවලට සාපේක්ෂව වර්ෂාපතනය අඩුවක් තියෙනවා. ඊශ්‍රායල් රැකියාවේ විශ්වාසයේ සන්නාමය සහස්ත්‍ර මහනුවර 13:40 අංකයට දැන්ම අමතන්න. රයිට්. දෙවෙනි ප්‍රශ්නය මේකට මට පැහැදිලි දීර්ඝ පිළිතුරක් ලබා දෙන්න. මේ මොහොතේ සමාජ මාධ්‍යයේ විවිධ සුලිකුණාටු තත්ත්වයන් වල ඉදිරි බලපෑමක් ගැන විවිධ අදහස් පළ වෙනවා. කටකතාවලට නොරැවටෙන්නේ එහෙම තත්ත්වයක් නැහැ කියලා බලධාරීන් සඳහන් කළා තිබුණා. නිශ්චිතව ඔබේ උත්තරය මොකද්ද මේකට? ඔව් මේක රංගන පැහැදිලිව කියන්න ඕනේ මේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන්නේ මෙවැනි සුලිකුණාටු අඩු පීඩන කලාප කැළඹෙන ස්වභාවයන් තරංගමය ස්වභාවයන් වර්ධනය වෙන කාල පරිච්ඡේදයක් කියන එක අපි මතක් කරනවා. දෙවෙනි කාරණේ තමයි සාමාන්‍යයෙන් අපි මේ පිළිබඳ විශ්ලේෂණ කරනවා. ඉතින් සමාජ වෙබ් අඩවි වලට මම මොනවත් කියන්නේ. හැබැයි එකක් තමයි දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දන්ත වෛද්‍යවරු අවුරුදු ගාණක් ඉගෙනගෙන අවුරුදු 5ක් විතර ඉගෙනගෙන කැම්පස් එකේ දත් ගලවනවා. හැබැයි චීනුත් ඒ වැඩේම කරනවා ක්ෂණිකව. හැබැයි මේ දෙකේ දෙකක් තියෙනවා. මොකද හේතුව විද්‍යාත්මක පැත්ත තියෙන්නේ අපේ ළඟ. අපි තමයි ඒකට රෙස්පොන්සිබල් කියන එක. එතකොට දැනට මේ සමාජ වෙබ් අඩවියේ තියෙන එකත් එක්ක මම තර්ක කරන්නේ. මට අවශ්‍යතාවය තියෙන්නේ මගේ ලංකාව අවට තියෙන කැළඹෙන ස්වභාවවල තියෙනවද නැද්ද කියන එක විශ්ලේෂණ වලට තියෙනවද කියන එක. එතකොට සාමාන්‍ය විශ්ලේෂණ වල අපිට මේ දවස්වල පොඩ්ඩක් ඔය කැළඹෙන ගතිය තියෙනවා. හැබැයි මේ කැළඹෙන ගතිය තිබ්බ පළියටම අපිට ඒක අර්ථකථනය කරන්න බෑ සුලිකුණාටු කියලා. මම හැමදාම ඕක එක්ස්ප්ලেইন කරනවා. මොකද කැළඹෙනකොට ඒ හරියට තමයි ජල වාෂ්ප එකතු වෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ කැළඹෙන ගතියේ තියෙන සුළං වේගය වැඩි වෙනකොට තමයි අඩු පීඩන කලාප වෙන්නේ. ඊට පස්සේ තමයි පීඩන අවපාතයක් එන්නේ. ඊට පස්සේ තමයි සුලිකුණාටුවක් එන්නේ. දැන් සුලිකුණාටුවක් ගෙනල්ලා මේ බෙන්ගාල බොක්ක පැත්තට අතාරිනවා කියන කතන්දරයක් නැහැ. ඉතින් ඇත්තටම මම මෙහෙම ඇහුවොත් සමහරලාට චීනුන්ගේ දත් ගැලවීම ප්‍රායෝගික වෙන අවස්ථා සමහරලාට දක්නට ලැබෙනවා. ඒකම සමාජ මාධ්‍යයේ මේ යන අදහස් යථාර්ථයක් බවට පත් වුණු. මෙහෙමයි. ඉතින් එහෙම අහඹු සිදුවීම් තියෙනවා. ඒක හරියටම හරි. ඔබතුමා නියම තර්කයක් ගෙනාවේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි අපි සමාජ වෙබ් අඩවියේ කියන එකට යන්න ඕනේ නැහැ. මොකද අපි රෙස්පොන්සිබල් ආයතනයක්. මෙච්චර වියදම් කරලා අපිව පුහුණු කරලා අපේ සේවිස් එකක් ඕනෑ හින්දා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ජනතාවට කාරුණික ඉල්ලන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි යම් අනාවැකීකරණයක් කරනකොට ඒක තමයි නිල ආයතනය කියන එක පැහැදිලිව කියන්න ඕනේ. මොකද පහුගිය කාලේ වුණත් අපි ඒ දේ හරියට කරා කියන එක මම පැහැදිලි. අනිත් එක මම මෙහෙම අහන්නම් එහෙනම්. ඔබතුමා මාධ්‍යත් එක්ක උදෑසන මෙහෙම සම්බන්ධ වෙලා අදහස් සහ අනාවැකීකරණයේ යෙදීම ඉතාමත්ම වටිනවා. ඒ නිසා මම මොන තැනකදීවත් ඔබතුමාව අපහසුතාවයට පත් කරන්නට සූදානම් නැහැ. නමුත් අපි සමාජ මාධ්‍යයේ නම් පැත්තකින් තියමු. චීනුන්ගේ දත් ගැලවීම පැත්තකින් තියමු. විද්‍යාත්මක පැත්තට එමු. අපිට කියන්න 5-6 ගිගුරුම් සහිත වැසි ඇති වෙනවද? 12න් පස්සේ තවත් කාලගුණික තත්වයක් වර්ධනය වන්නට නියමිත වෙලා තිබෙනවද? හරි. හොඳ ප්‍රශ්නයක්. 5 වෙනිදා 6 වෙනිදා වෙනකොට තණ්ඩ ෂවර්ස් තියෙනවා. ඔය කියන තරම් බැරයි. ගිගුරුම් සහිත වැසි. ගිගුරුම් සහිත වැසි තියෙනවා. සමහරක් වෙලාවට උදේ කාලේ පායලා හවසට වහින වැසි තත්ත්වයන් තියෙනවා. ඒක අපිට පේනවා. දෙවෙනි කාරණේ අපි මොකක්ද අනිත් ප්‍රශ්නේ? 12 වෙනිදායින් පස්සේ යම් තත්වයක් වර්ධනය වෙනවද? අපි අවධානය යොමු කළ යුතු. ඔව් 12 වෙනිදායින් පස්සේ බෙන්ගාල බොක්කාවට ප්‍රදේශයේ සාමාන්‍යයෙන් වර්ෂාපතනයකට අතවනනවා කියන එක මට කියන්න පුළුවන්. මේ අවස්ථාවේ
අතවන්නවා කියන එක තේරුම් ගන්න. හැබැයි ගොඩක් ඒ කියන්නේ ලංකාව ආශ්‍රිතව මම කිව්වා ගොඩක් වෙලාවට ඒ කැරකෙන ස්වභාවයන්. එතකොට ඒ කැරකෙන ස්වභාවයන් සමහරක් වෙලාවට සමාජ වෙබ් අඩවි මොකද්ද දකින්නවා ජාත්‍යන්තර මොඩල් වල දකින්නවා ඒ වගේ දකින්නවා. හැබැයි ඒව විතරක් නෙවෙයි සුලිකුණාටුවක් කියන එක තහවුරු කරන්න තියෙන එකම සාධකය. එතකොට අපි ඒව දකින්නවා. දැනට ඔය කැළමෙන ස්වභාව දැන් ඇත්තටම මට මේ බෙන්ගාල බොක්කේ ගොඩක් ඈතින් ඩෙවලොප්මන්ට් තියනවා කියන එක පේනවා. හැබැයි එහෙම කිව්ව වලියට මට ජනතාව අවුස්සන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම ඒක නිවැරදි ලෙස දැනෙනකොට තමයි මම මාධ්‍යත් එක්ක විශේෂයෙන්ම ඔබතුමා හෝ වේවා මොන මාධ්‍ය කිව්වත් මම හැම මාධ්‍යකරුවෙකුත් එක්කම සාකච්ඡා කරලා ඒක ජනතාව අතරට ගෙනියනවා කියන එක පැහැදිලි. මොකද සුලිකුණාටු කියන ඒවා වර්ධනය වෙන්නේ හිමින් තමයි ඉස්සරහට එන්නේ. ෂණිකව එන්නේ. හැබැයි අපිට තියෙන අපහසුයක් තියෙනවා. මොකද්ද? ෂණික වර්ෂාපතන. උදාහරණයක් වශයෙන් අපි ගත්තම එක පාට ක්ලවුඩ් මාස් එකක් ඇවිල්ලා වහින්න පටන් ගන්නවා. දැන් ওই පහුගිය දවස්වල කොහෙද අවිස්සාවිල්ල පැත්තේ නැත්තම් හංවැල්ල හරි කොහෙ හරි කිලෝ මේ මිලිමීටර් 400 500 වැස්සා. එතකොට ඒ අපහසුව ඒක ෂණිකයි. ඒක සැටලයිට් තාක්ෂණයටවත් අර වින් පැටර්න් එක වෙනස් වීමත් මොනවත් නැතුව ෂණික එනවා. එතකොට ඒව එනවා ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක. එතකොට ඒවට අවශ්‍ය උපකරණ දැනට අපි ස්ථාපිත කරමින් පවතිනවා. ඒ කියන්නේ ඩොප්ලර් තාක්ෂණය. දැන් ඇත්තටම දැන් සමහරු කියනවා ඩොප්ලර් තාක්ෂණයේ අවුරුදු 19කට කලින් තිබ්බ එකක් ගැන මේ කතා කරනවා. ඉතින් ඒකේ වගකීම ඒ කාලේ හිටපු අය තමයි ඒක වක් කියන්න ඕනේ. නැතුව දැන් එහෙම කියනවා නම් මහා බැංකුව ගැන කතා කරන අය එහෙනම් දැන් වර්තමාන ජනාධිපතිතුමා ඒකට වගකීම ගන්න ඕනේ. අන්න ඒ වගේ නිකන් බොරු තර්ක දාන එකට මම කැමති නෑ. මොකද හේතුව අපි ඒක දැකලා තමයි මේ වෙනකොට අපි ඩොප්ලර් රේඩාර් තාක්ෂණය ගේන්න සැලසුම් කරදලා දැන්ට බිල්ඩින් හදන්නේ. දැන් අනිත් එක ඩොප්ලර් කියන එක මේ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඒක හදන්න ඕනේ. එතකොට දැනට මේ ජපානයේ ඒක හදමින් පවතිනවා. ඊට අමතරව මේක ගෙනල්ලා හයි කරන්න පුළුණක් හදන්න ඕනේ. නැතුව නිකන් ගෙනල්ලා මේ ගයක් උඩ තියන්න බෑ. එතකොට ඒව දැන් වෙමින් පවතිද්දි සමහර මාධ්‍යයන් ඒක ප්‍රකාශ කරන්නේ මහා ඒ වෙන වැඩේට මේ උත්තරයක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අර පරණ එකක් මතක් කරලා හැමදාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෝෂාරෝපණය කරනවා. මං කියන්නේ මේ පැත්තෙන් කියනවනම් ඉතින් හැමෝම පරණ ගුණ සිදුවීම් වලට වක් කියන්න ඕනේ. ජනාධිපතිතුමා වෙන්න පුළුවන්. ඔව් කොමාරි අපි අතීත කාරණා ටිකෙන් ආදර්ශ පාඩම් අරගෙන අනාගතයට ගමන් කරන්න ඕනේ. මම ඔබතුමාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ. නමුත් රාජ්‍ය යාන්ත්‍රණය මම විශ්වාස කරනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක එක්ව කාලගුණ අනාවකේ අරගෙන ඒවා ජනතාව අතරට මීට වඩා විධිමත් ආකාරයට ගමන් කරන ආපදාව පෙරතියා දැනගෙන ආපදාවෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් මීට වඩා පුළුල්ව සකසන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. මම ඒක ප්‍රශ්නයක් විදියට ඔබතුමාට යොමු කරන්නේ නැහැ. ඔබ රාජ්‍ය නිලධාරියෙක් නිසා කොහොමhari ඉදිරි තත්ත්වයන් මට පළවෙනි කාරණේ කියන්නේ ඇත්තටම රංගන මේ රාජ්‍ය නිලධාරීන් කියලා කට්ටියකුත් රජයක් කියලා කට්ටියකුත් දෙකක් නැහැ. අපි ඔක්කොම රජේ. අපි ඒකින්ද තමයි පත් කරලා තියෙන්නේ අපේ වගකීම්. ඒක පැහැදිලිව මම කියන්න ඕනේ. එතකොට අපි විශ්ින් කරනවා කියන්නේ රජය විශ්ින් කරන දේවල්ම තමයි කියන එක තමයි මම මේ වෙලාවේ මගේ තර්කයේ තියෙන්නේ. එහෙමනම් මේ යාන්ත්‍රණය විද්‍යාත්මක කරලා අපි රටේ පුරවැසියන්ට නිවැරදි අනාවැකිකරණයක් බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මේසා විශාල අනතුරක් වළක්වා ගැනීමේ යාන්ත්‍රණය නිවැරදිව ශක්්‍යතාවයකින් යුක්තව තිබුණා නම් ඔබතුමාලා අනාවැක ඉදිරිපත් කරපු අවස්ථාවේ ඒ බැඩෑරුම්ම ගත්තා නම් මම විශ්වාස කරනවා මීට වඩා හානිය අවම කරගන්න තිබුණා යයි කියලා. මම ඔබතුමාට ප්‍රශ්නයක් විදිහට ඒක මම වාත් අනුමත කරනවා. මම හිතන්නේ ඉදිරියේදී ගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ අපිත් එක්ක සාකච්ඡා කරලා මේක ස්ථාවරව සාමාන්‍යයෙන් කරනවා. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. කොයි රජයේ තිබ්බත් මේ පහුගිය කාලේ තිබ්බ මේ සුලිකුණාටුවෙන් ඇති වුණු හානිය වළක්වන්න බෑ. ඒ කියන්නේ ජීවිත හානිය අවම කරන්න තියෙනවා පුළුවන්. හැබැයි ආර්ථික හානිය නම් අවම කරන්න බෑ. මේක ඇත්තටම මෑත ඉතිහාසයේ ලැබුණු විශාලම ආපදාව කියන එක මම පැහැදිලිව කියනවා. සුනාමි පැහැදිලි. නමුත් ඔබතුමා ඊටාම නිවැරදි කාරණාවක් කිව්වා. ජීවිත හානි මීට වඩා වළක්වා ගත හැකි තිබුණා. එයයි වැදගත්ම කාරණාව. බොහොම ස්තුතියි. මම ප්‍රශ්න විදියට ඔබතුමාට යොමු කරන්නේ නැහැ. ඔබතුමාලා මෙහෙම දැනුවත් කිරීම ප්‍රශංසනීයව අගය කරන්න අවස්ථාව කරගන්නවා. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි රංගන. රාජ්‍යයේ කුමක්ද කියන කාරණාව නෙමෙයි අපිට වැදගත් වන්නේ අදාළ වන්නේ
ජීවිත ආරක්ෂා කර ගැනීම කියන කාරණාව. ඒ නිසා වගකීම් දැරිය යුතු සියලු පාර්ශව ඒවායේ වගකීම් ගන්න ඕනේ. එක කාරණාවක් එක කෙනෙක් අරගෙන අපහසුතාවයට පත් කරන්න ඕනේ නෑ. නමුත් අපට මේ ජීවිත ටික මීට වඩා බේරගන්න තිබුණා, ආරක්ෂා කරගන්න තිබුණා නේද කියන දේ බරපතලව අප යොමු කරනවා සියලු බලධාරීන්ට.